ඔබ දවසක් හැමෝටම. ඉතින් පහුගිය කාලෙම අපි එක දිගට නයිමිරිස් හදුව එකමයි කරේ. වෙනසකටත් එක්ක මේ අපි පොඩි කොමඩි වගාවක් පටන් ගත්තා. ඇත්තටම දැන් පටන් ගන්න මේක මාස දෙකක් විතර යනවා. අද තමයි මේකේ අස්සන නෙළන දවස. ඉතින් මේ වෙනකන් අපි මේක පෙන්නුවේ නැහැ කලින් වගාව. වීඩියෝස් එකම වැඩි දැම්මේ නැහැ. පොඩ්ඩක් අස්සන නෙළන දවසේ මම බැලුවේ ඔයාලට පොඩි වීඩියෝ එකක් දාන්න කොහොමද කියලා පෙන්වන්න. අස්සන දකින්න කොහොමද ආසයිනේ හැමෝම නේද? බැලුවහම පේන විදිය. කල ඇවිල්ලා වැල් දුවලා ගහිලා තියෙන සම්පූර්ණ මුළු බිමම. ගෙඩි තියෙනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක දැන් හොඳට පැහිලා තියෙන පසුපාට වෙලා හරිම රසවත් කෑමක් එක්කනවා ගොඩක් රසයි කොමඩු වලට. ඉතින් මාසේ දෙකක් තිස්සේ කොමඩු වැල් වලින් ගහිලා තිබුණේ ගෙඩි දැන් එළියට අරගෙන අස්වන්න ගන්න හදන්නේ. ඇතුලේ හැංගිලා තියෙන තව මාස දෙකක් තිස්සේ හැංගිලා තිබුණ එක. තියෙනවා මේ වගේ. ඉතින් මේ විදිහට තමයි මේ තියෙන්නේ වගාව. හරිම ලස්සනයි උදේම මෙහෙම වගාවකට ඇවිල්ලා වගාව දකිද්දි මාත් ලස්සන දර්ශනයක්. ඒකමයි මම මේ වීඩියෝ එක ගොඩක් ගෙනාවේ ඔයගොල්ලන්ට. ඉතින් අස්වැන්න නෙළුවට පස්සෙත් මම මේ තාම නෙළුවේ නැහැ, අස්වැන්න ගත්තේ නැහැ. අස්වැන්න අරගත්තට පස්සේ මම ෆොටෝ ටිකක් මේ වීඩියෝ එකටම ඇටච් කරන්නම් එකෙත් කොහොමද තිබුණේ කියලා ලොරියට පැටවුවට පස්සේ. ඉතින් මේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. ගලන දොළ පාරේ නුඹේ හඬ දෝංකාර දේ අකුණු හඬයි බොල් අහසේ මගේ හිත සාංකාව දේ ගලල ගලන දොළ පාරේ නුඹේ Beat Salon